වීඩියෝ එකේ තිගැස්සෙන බියජනක සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. ලංකාවේ ප්‍රොජෙක්ට් D2O කියන ගමෙන් ආගන්තුක ඊමේල් වගේක් අපිට හම්බ වුණා. මුලදී මම මේක වැඩිය ගණන් ගත්තේ නැහැ. නමුත් එක දිගටම මේ ප්‍රදේශයෙන් ආපු ඊමේල් වගේම විස්තර හේතුවෙන් මම මේකට අවධානය යොමු කරන්න තීරණය කරා. මම ඉන්ටර්නෙට් එකේ මේ ප්‍රොජෙක්ට් D2O කියන ගම ගැන ටිකක් හොයලා බැලුවා. මට හම්බ වුණ විස්තරවල හැටියට මේ ගමට ඉර පායන්නේ පැය 7ක් විතරයි. දවසෙන් අනිත් පැය කීපයම අඳුර තියෙන ප්‍රදේශයක් කියලා මට හොයාගන්න පුළුවන් වුණා. මේකට හේතුව විදිහට දක්වලා තියෙන්නේ මේ ගම පිහිටලා තියෙන කඳු ගොඩක් මැද්දේ. ඒක හරියටම වලක් මැද තියෙන ගමක් වගේ. මේත් එක්කම මම තවත් මෙතන විස්තර හොයාගෙන ගියා. කියලා තිබුණු විදිහට මේ ගමේ ජීවත් වෙන්නේ පවුල් 55ක් විතරයි කියලයි. මේ හේතුව නිසා මේක ලංකාවේ තියෙන දුෂ්කරම ගම්මානයක් විදිහටයි හඳුන්වන්නේ. ප්‍රොජෙක්ට් D2O කියන ගමට යන ආගන්තුකයෝ කියන විදිහට මෙතන අමුතුම දේවල් වෙනවා කියලයි. රෑට නාදුරන ශබ්ද අහසෙන් ඇහෙන්න ගන්නවා කියලත් කියනවා. මේ ගමේ මිනිස්සු ගොම්මන් යාමේ පහුවෙනවත් එක්ක ගෙවල් අගුළු දාලා ගෙවල් ඇතුලේ හැංගිලා ඉන්නවා කියලත් මට එව්ව ඊමේල් එකේ වැඩි දුරටත් ටයිප් කරලා තිබ්බා. රෑට එළියට යන ගොඩාක් මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවා කියලත් කියනවා. සමහරක් මිනිස්සු නාදුරන දේවල් දැකලා ඒවට බය වෙලා සිහිමුර්ජා වෙලා තියෙනවා කියලත් කියනවා. මේ හේතුව නිසා මේ ගමේ මිනිස්සු ගොම්මන් යාමේ පහුවෙද්දී ගෙවල් වලින් එළියට එන්නේ නැහැ කියලයි කියන්නේ. මේ ඊමේල් වල තව තිබ්බ කරුණක් තමයි ഘോഷාකාරී ශබ්ද ඇහෙන්න ගන්නවා කියන එක. මේ ගමේ මිනිස්සුන්ට තාක්ෂණය සම්බන්ධ කිසිම දැනුමක් නැහැ. මේ ගමේ වෙන දේවල් රහස් විදිහට හැංගිලා තියෙන්නේ ඒකයි. මේ ඊමේල් වල කියලා තිබ්බ විදිහට මේක එවන්නේ මේ ගමට හයිකින් කරන්න ගිය පුද්ගලයෙක් විසින්. එයා රාත්‍රී කාලයේදී මුහුණ දුන්න දේවල් කාටවත් පැහැදිලි කරන්න අමාරුයි කියලා ටයිප් කරලා තිබ්බා. එයා තවදුරටත් කියලා තිබ්බා මෙතන වෙනත් ජීවීන් කොට්ටාශයක් ජීවත් වෙනවා කියලා. සමහරක් විට පිටසක්වල සාක්ෂි මෙතන හොයාගන්න පුළුවන් වෙයි කියලා එයා ටයිප් කරලා තිබ්බා. මේ පුද්ගලයා ළඟ තිබ්බ කැලේක ස්ටැටික් කැමරා එකක් සෙටප් කරලා තිබ්බා. මේකේ සටහන් වුණ එක්තරා ඡායාරූපයක් මේ ඊමේල් පණිවිඩයත් එක්ක මට එවලා තිබ්බා. මේත් එක්කම මට මේක ගැන හොයන්න ලොකු කුතුහලයක් ආවා. ප්‍රොජෙක්ට් D2O ගමට යන පාරවල් හරිම දුෂ්කරයි. මේ ගමට ඉන්ටර්නෙට් පහසුකම් නැති තරම්. මම බොහොම අමාරුවෙන් මේ ගමට ගියා. නවතින්න මොටෙල් එකක්වත් මේ ගමේ තිබ්බේ නැහැ. මේ නිසා මට නවාතැන් පහසුකම් දුන්නේ ගමේම මල්ලි කෙනෙක්. D2O ගමේ මිනිස්සු හරිම සරලයි. එයාලා එදා වේලා හම්බ කරන් ජීවත් වෙන මිනිස්සු. පුළුවන් තරම් විස්තර එකතු කරගෙන මගේ වැඩේ පටන් ගන්න තීරණය කරා. සාමාන්‍ය වෙලාවට කලින් ඉර බැහැගෙන ගියා. ගොම්මන් යාමේ පහුවෙනවත් එක්ක මම එළියට බැස්සා. මම නවාතැන් ගත්ත තැන කට්ටිය මම මේ රෑ යන ගමනට ලොකු කැමැත්තක් දැක්ුවේ නැහැ. මම පයින්ම ඊමේල් එකේ විස්තර දාලා තිබ්බ කැලේ පැත්තට ගියා. මම එතනට යද්දී හොඳටම රෑ වුණා. මේ තියෙන්නේ මම ප්‍රොජෙක්ට් D2O ගමේ කරපු අద్භූතම බ්ලොග් එක. හයි කසයි එකේ සෙට් එක. අද මම තවත් සෝලෝ ඉන්වෙස්ටිගේෂන් එකකට ඇවිල්ලා තියෙන්නේ. මේ තැන ගැන තියෙන හරිම අමුතු කතාව මොකක්ද කියන එක මම වීඩියෝ එකේ මුලදී ඔයාලට කියනවා. ඉතින් ප්‍රොජෙක්ට් D2O කියන ගම ලංකාවේ ගොඩක් අස්වාභාවික සිද්ධීන් වෙනවා කියලා මිනිස්සු එක ඊමේල් මට එවන්න අරන් තිබ්බා. මේ තියෙන්නේ ඒරියා එක තමයි පොඩ්ඩක් මෙහාට එන්න ලොකු කට්ටක් කන්න වුණා. මොකද මේ පැත්ත හරිම දුෂ්කරයි. කොටින්ම ගියොත් මං අර මේ පැත්තේ මිනිස්සු කතා කරන විදිහේ ඉඳලා හරි වෙනස්. මේ පැත්තේ අපි අතට යමු. මාන්ත ඇතුළට ගියාලු. ගයිස් මේ පාරත් මම තනියම යන්නේ. ඉතින් අපි ඔන් කරගමු අපේ UV ලයිට් එක නැතුව normal front light එකක්. එතකොට ඔයාලට මට මේ හැමදේම පෙන්වන්න පුළුවන්. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ ප්‍රොජෙක්ට් D2O එකට. ප්‍රොජෙක්ට් D2O එක ගැන මේ මිනිස්සු හරිම අමුතු කතා කියන්න අරන් තිනවා මේ කැලේ සම්බන්ධව මේ ගම සම්බන්ධව විකෘති වෙච්ච සත්තු ඉන්නවා කියලා. කියන්නේ නාස්ටික අවි හදන්න පාවිච්චි කරපු සමහරක් දේවල් මේ ගමට ගෙනල්ලා අතෑරලා දාලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඒක එක කටකතාවක් විතරයි. අපි මේ කැලේ ඇතුළට ගිහිල්ලා බලමු අපිට මොන වගේ දේවල්ද කැප්චර් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් මම මෙහි හොටෙල් එකක් ගන්න බැරිුණු නිසා මෙහි එක්කෙනෙක්ගේ ගෙදරක නැවතිලා ඉඳලා තමයි මම මේ වැඩේට ආවේ. අපි යන් ඇතුළට. අර තියෙන්නේ දුරින් පේන්නේ පොට් එක. අපි යන් මෙහි ඇතුළටම ගිහිල්ලා පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරලා බලමු මොන වගේ කැප්චර් කරගන්න පුළුවන්ද කියලා.
තාම කිසිම දෙයක් මට හම්බ වුණේ නැහැ. නාව විතරනේ. උස ගස් නම් තියෙනවා. කිසිම අමුතු දේවල් කැප්චර් වුණේ නැහැ. විනාඩි 20ක් ගිහිල්ලා තියෙනවා. මිනිස්සු එනවා වගේනේ. කපලා දාලා හැම තියෙන සමහරක් ගස්නේ. සත්තු එන්නේ කියලා බය. මේ ගස්සේම කපලා දාලා තියෙන. අනිවාර්යෙන් මිනිස්සු එන දවල් වරුවට ඉතින් පොල්ලේම හින්දින්න එනවා. ඉතින් රෑ වුණාට පස්සේ මිනිස්සු එළියට බහින්නේ නැහැ කියලා කියන්නේ. සද්ද එනවනේ. සක්කුන් සද්ද එන්නේ නේද? කැරයක් නේ. දැන් මෙහෙම එකක් තියෙනවා. මේ ගමේ මිනිස්සු කියපු එක දෙයක් තමයි මේ රෑට ഘോഷාකාරී සද්ද එනවා කියලා. කියන්නේ පැහැදිලි කරන්න අමාරු සාමාන්‍යයෙන් මිනිස්සෙක් නොවන කෙනෙක් ඇති කරන ഘോഷාකාරී සද්ද එනවා කියලා කියනවා. ඒවත් කටින්නද ලංකාවේ? මම කැලේ ටිකක් ඇතුළට ආවට පස්සේ මම නෝට් කරපු දෙයක් තමයි මේ ටිකක් දුරින් මැෂිනරි සවුන්ඩ් එකක් වගේ එකක් ඇහෙනවා. අන පොඩ්ඩක් නෝට් එකෙන් අහන්නකො සද්දේ. අට ඇහෙනවද ඒක? ඉන්න මම ෆ්‍රන්ට් කැම් එක දාගන්න. ගයිස් මට මේ අර නිකන් අමුතු ഘോഷාකාරී සවුන්ඩ් එකක් ඇහුණා කැලේ පැත්තෙන්. ආයෙත් ඇහුණා. පොඩ ඉන්න පොඩ්ඩක් ඉන්න මම ලයිට් එක ඔෆ් කරගන්නවා. පිටිපස්ස එළියක් තිබ්බෝ. ඔයාලට පේනවද? එහෙනම් තියෙනවා. අඩේ මොකක්ද ඒ? ඒ ටීඩියක් පේනවනේ. තිබ්බෝයි. බයික් එකක් නිකුත් වෙනානේ හැම බයික් එකක් නිකුත්. රතුණා ඒ කසායි දැක්කේ නෑ. D2O වල වනාන්තරයකින් නාදුරන ഘോഷාකාරී සද්ද ඇහෙන්න ගත්තා. කැලෑවල් වල සතෙක් මේවා කරනවා ඇති කියලායි හිතුවේ. ටික වෙලාවක් යද්දි මගේ පිටිපස්සෙන් නිල් පාට එළියක් පේන්න ගත්තා. ඒක හරියටම ඇස් දෙකක් වගේ. ඒක නිකන් මන් දිහා බලාගෙන ඉන්නව වගේ මට තේරුනේ. වෙලාවෙන් වෙලාවට ඒක නිවෙනවා. ආයෙත් පත්තු වෙනවා. මට ඊමේල් වල තිබ්බ මැසේජ් එක මතක් වුණා. මේත් එක්කම මට ලොකු බයක් වගේම සැකයක් ආවා. මම හිතුවේ මිනිස්සෙක් වෙන්නේ නැති කියලායි. ඒත් මම වැරදි. මගේ මේ vlog එක නරක හීනයක් වෙන්න ගත්තේ මෙතනින් පස්සේ. නෑ නෑ මම බයික් එකක් නිකුත් වෙනානේ නෑ. දෙකක් වගේ එළියක් පේනවා. කොහොමද මගේ? අඩේ ඒක නැති වුණා. ඒ නෑ නේද? ඒ ලයිට් එකක් ආවනේ. නෑ ලයිට් එක තිබ්බ බා. සද්දෙකුත් ඇහුණා. ඊහන් දෙනවා. ෆක් නෝ. ඒක නැති වෙනව ඔන්නේ නෝ මිනිස්සෙක් දන්නේ පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බැලුවා නම් අසයි තනියෙන් බා. අතෝ ගයිස් මට අර පැත්තෙන් එළියක් පෙනුණා. ඒ සද්දෙත් ඇහෙනවා. මිනිස්සෙක් කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්නත් හිතෙනවා මට කවුරු හරි මම මෙහෙ ටෝච් ගහන් යනවාද කියලා බය වෙලා ඇතුළට ආවත් දන්නේ නැහනේ. කියන්න බෑ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු ගයිස්. ඒ අනේකත් හොඳ නෑ ඒවා. කැලේ කවුද